ඔන්න ගොඩක් කාලෙකට පස්සේ අද ඔයාලට වටින වැදගත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් එහෙනම් වෙනදා වගේම ඔයාලා ආදරෙන් සතුටින් ඉන්නවා ඇති කියලා හිතනවා. වීඩියෝ එකට යන්න කලින් ඔයා තවම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. දැන් අපි බලමු අද කතා කරන්න යන්නේ මොනවා ගැනද කියලා. ඉතින් මම අද ඔයාලත් එක්ක කතා කරන්නේ ස්නානය පිළිබඳව. අපි හැමෝම දන්න දෙයක් තමයි අපි නාන්නේ පිරිසිදු වෙන්න කියන කාරණාව මුල් කරගෙන කියලා. ඉතින් අපි මේ නාන ආකාරයෙන් අපේ ජීවිතයට විවිධ සුබ අසුබ දේවල් ලක් වෙන බව ඔයා දැනගෙන හිටියද? දැන් අපි බලමු අපේ ජීවිතයට අපිට අවශ්‍ය දේවල් ළඟා කරගන්න අපි නාන්න ඕනේ කොහොමද කියලා. ඉතින් මුලින්ම අපි කතා කරමු අපි කවුරුත් ආස කරන ආදරය හා සැප සම්පත් පිළිබඳව. මේ දේවල් ඔයාට ළඟා කරගන්න ඕනේ නම් ඔයා නාන වතුරේකට රෝස වතුර හරි රෝස මල් පෙති හරි එකතු කරලා නාන්න. නැවුම් රෝස මල් පෙති වෙන්න ඕනි. දෙවෙනි කාරණාව තමා අපේ ජීවිතයට ලං වෙන එහෙමත් නැත්නම් අපි අතර තියෙන ඍණාත්මක ශක්තියින්. ඒවා ඉවත් කරගන්න කෝපි කුඩු භාවිතා කරලා නාන්න. තුන්වෙනි කාරණාවත් අපේ ජීවිතයට ඉතාමත් වැදගත්. ඒ තමා අපේ ජීවිතයට අපිට ප්‍රමාද වුණ විවාහ, ප්‍රමාද වුණ රැකියා, මූල්‍ය වර්ධනය අතපසුවීම්, වාසනාව යනාදිය කියන කාරණා. ඉතින් අපේ ජීවිතයට ප්‍රමාද වූ මේ දේවල් ලබා ගන්න ඕනේ නම් ඔයා නාන වතුරට කහ කුඩු භාවිතා කරන්න. හතරවෙනි කාරණාව තමා ඇස් වහ කට වහ. ඉතින් මේ දේ නම් ගොඩක් අයට තියෙන දෙයක් නේ. ඇස් වහ කට වහ දුරු කරගන්න ඔයා නාන භාජනයට ලුණු දාන්න. ලුණු කියන්නේ ගොඩක් හොඳ දෙයක් කියලා අපි දැන් දන්නවානේ. අපේ ඍණාත්මක ශක්තියින් නැති කරන්නත් ලුණු ගොඩක් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ලුණු නානවා වගේම ඔයාට පුළුවන් ලුණු එකක් මද රස්නේ වතුර එකට දාලා ඔයාගේ යටිපතුල් දෙක ඒ වතුර එකට දාලා තියාගන්න. ඒකෙනුත් ඔයාට ඔයාගේ ජීවිතයට ලං වෙන ඔයාගේ ජීවිතයේ තියෙන ඍණාත්මක ශක්තියින් ඉවත් කරගන්න පුළුවන්. පස්වෙනි කාරණාව වගේම අවසාන කාරණාව අපේ ජීවිතය තුළ ඇතිවන මානසික පීඩනය, කාංසාව, අපිට ඇතිවන ප්‍රශ්න ගැටලු, ඒ වගේම තමා යහපත් සෞඛ්‍ය, මෙන්න මේ දේවල් පවත්වගෙන යන්න ඕන නම් ඔයා නාන භාජනයට නැවුම් කිරි මිශ්‍ර කරන්න. ඒකලා ස්නානය කරන්න. ඉතින් හැමදාම නාන වතුරට මේ වගේ ඔයාගේ ජීවිතයට ඔයා ළඟා කරගන්න කැමති, එහෙම නැත්නම් ඔයාට ළඟා කරගන්න අවශ්‍ය දේවල් භාවිතා කරලා ස්නානය කරන්න පුරුදු වෙන්න. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. මේ වගේ වටින වීඩියෝ එකක් අරගෙන ආයෙමත් දවසක හම්බෙමු. හැමෝම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න.